හලෝ ගයිස් වෙල්කම් ටු මයි channel. අද මට විශේෂ දවසක්. මොකද කියනවා නම් අද තමයි මගේ බර්ත්ඩේ එක දවස. ඉතින් අද දවස ගෙවුනේ කොහොමද කියලා බලන්න වීඩියෝ එක ඉවරනකම් බලන්න ළමයි. ඒ වගේම ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මාව subscribe කරලා තියාගන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඔක්කොටම කලින් මම කරේ උදේ තේක හදාගන්න එක. ඉතින් තේකත් හදාගෙන මාළු බනිස් ගෙඩියකුත් මට හම්බුණා. ඒකත් එක්ක තේකත් බිව්වා. ඊට පස්සේ ඉතින් මම මෙන්න මේ විදියට කුරුල්ලන්ට කෑම දාන වැඩේ තමයි කරේ. සුපුරුදු පරිදි ඉතින් මාගේ උදෑසන ආහාර වේලය මාත් අනුභව කරා. අද උදේට අපේ ගෙදර තිබුණේ සම්බෝලා හදලා මාළු බෙදලා. ඊට පස්සේ මට හිතුණා මගේ ඩ්‍රෙසින් ටේබල් එක පොඩ්ඩක් හැඩි වෙලා නිසා අස් කරන්න ඕනි කියලා. උපන්දිනේ කියලා නිකන් හිටියේ නෑ. ඉතින් ඒක අස් කරන්න පටන් ගත්තා. ඊට පස්සේ ආයෙ ගලවපු ඒවා සෙට් කරලා ටේබල් එක උඩ තියලා තිබ්බ බඩුවල පොඩ්ඩක් දූවිලි වැදිලා තිබුණා. ඉතින් ඒවත් පිහදාලා ආයෙත් ලස්සනට පිළිවෙලට තිබ්බා. දැන් ඉතින් ඔක්කොම අස් කරලා ඉවරයි. ඉතින් ඔන්න ඔහොම තමා මගේ ඩ්‍රෙසින් ටේබල් එක මම හැදුවේ. මේ තියෙන්නේ මම්මගේ කාමරේ ලස්සන කරගන්න ආසාවට හදපු මල් පැල දෙක. මම තව පොඩි පෝච්චි දෙකක මල් පැලයක් හදලා තිබ්බ පැලවෙනකන්. දැන් නම් ඒක හොඳටම පැලවෙලා ඒ දෙකත් දැන් මගේ කාමරයෙන් තියාගත්තා. හැබැයි ඉතින් මේවට ගොඩක් අවු ඕනෙලු මල් හැදෙන්න. කමක් නෑ ඉතින් තියලා බලමු. ඉතින් මගේ උපන්දිනය වෙනුවෙන් මට හිතුණා වයසක අයට ලෙඩ වෙලා ඉන්න අයට කෑම වේලක් දෙන්න සුදුපත් හදලා බෝංචි මාළුවක් හදලා චිකන් කරියකුත් හැදුවා. ඊට පස්සේ අල තෙල් දාලා පපඩම් ටික බදින්න ලෑස්ති කරලා තියෙන්නේ. පරිප්පු එක තාම ලිපේ. උයලා ඉවර වුණ ගමන්ම මම කරේ බුදුහාමුදුරුවන්ට පූජා කරපු එක. ඔක්කොම වැඩ ටික ඉවර කරලා දැන් ඉතින් තියෙන්නේ කෑම බෙදෙන වැඩේ තමයි. ඉතින් මේ හැම දෙයකටම මගේ අම්මත් මට උදව් කරා. අපේ අම්මට දවසක් ඇන්ටි කෙනෙක් කියලා තිබුණා එයා කෙසෙල් කොලේ බත් කන්න ආසයි කියලා. ඉතින් අපි කට්ටිය කතා වුණා එයාට කෙසෙල් කොලේ බත් එකක් ගිහින් දෙනවා කියලා. දැන් ඉතින් තියෙන්නේ පාර්සල් කරන වැඩේ. ඉතින් ඒක කරන්නේ අපේ අම්මා. පාර්සල් කරලා ඉවර වෙලා ඒවා වෙන වෙනම shopping bag වලට දාගත්තා. පුළුවන් විදියට තමයි ඉතින් අපි මේ දානි දුන්නේ ගෙවල් ළඟ ඉන්න අයට. බත් කාලා කන්න අතුරුපස විදියට යෝගට් තමයි දුන්නේ. ඉතින් ඒවත් මේ විදියට පාර්සල් කරා. දැන් නම් හොඳටම හවස් වෙලා. ඉතින් අපේ තාත්තා කිව්වා හදිස්සියෙම ටවුන් යන්න ලෑස්ති වෙන්න කියලා. මොකද මම කලින් ඉල්ලලා තිබුණ බඩු වගයක් බර්ත්ඩේ ගිෆ්ට් එක විදියට අරන් දෙන්න තමයි දැන් මේ මාව එක්කගෙන යන්නේ. බීච් එකක් ටවුන් එක ළඟම තියෙන නිසා අපි බඩු ටිකක් අරගෙන බීච් එකටත් පොඩ්ඩක් ගිහිල්ලා එතන වාඩි වෙලා ඉඳලා තමයි ගෙදර ආවේ. ඔන්න ඉතින් දැන් ගෙදර යන ගමන් ඉන්නේ ගයිස්. ඔන්න ඉතින් අපි ගෙදර යනකොට මේ විදියට තමයි මගේ අම්මයි අක්කයි මගේ බර්ත්ඩේ එකට සර්ප්‍රයිස් එක ලෑස්ති කරලා තිබුණේ. මං ඉතින් ඉටිපන්දන් ඔක්කොම ටික පත්තු කරලා කේක් එක කපලා හැමෝටම කවලා අද දවසේ ඉතින් ඉවර කරා. ඔය විදියට තමයි ඉතින් මගේ අද උපන්දිනේ දවසේ ගෙවුනේ. එහෙනම් ළමයි අලුත් වීඩියෝ එකකින් ආයෙ හම්බෙමු. එතකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.